Hi hi. අයිබෝවන් හතරෙනි යාළුවනේ. ඔන්න අද අපි ආවා. කොහෙද කියන්න බලන්න. මෙන්න තියෙනවා ලස්සනම ප්ලේස් එකක්. බලන්න සෙනග මෙතන ඉන්නවා. ගොඩාක් ඉන්නවා. ගොඩක් කට්ටිය ඉන්නවද බලන්න ඇවිල්ලා. රයිට් එහෙනම් අපි පටන් ගමු ගමන. මෙම ස්ථානයේ ජලයට බැසීම අනුතුරුදායකයි. රයිට්. විදේශීය සංචාරකයන් ඉන්නවා ගොඩක්. ඇවිල්ලා මේ ස්ථානයේ දෙයට බැසීම සහ දේනාම අනුතුරුදායකයි. කොත්මලේ ප්‍රාදේශීය සභාව. රයිට් එහෙනම් ඔන්න පඩිපෙළ නැගගෙන යනවා. මදෙන සද්ද නිසා වතුර වල ගෝසාව නිසා ඇහෙනවද දන්නේ නැහැ සද්දේ. කියමුද බලන්න කවුද මේ කොහෙද කියලා දන්නවනම් රයිට් අපි යම් පඩිපෙළ නැගගෙන අපේ ලංකාවේ නම් වැඩි මේකේ පඩිපෙළ එන්නේ නැහැ මේ නැගලා උඩට. අතන පාලම ළඟින් තමයි බලන්නේ. බලන්න ඈත කොහොමද වන. විදේශීය සංචාරකයන් ඉන්නවා සෑහෙන්න ඇවිල්ලා. රයිට් අපි යම් පඩිපෙළ බර ගානක් නගින්න තියෙන උඩට. අපි යනවා. දන්නවනම් කියමු බලන්න. හරියම තියෙන්නේ රම්බඩ නගරයෙන් නුවරඑළිය පැත්තටදී වම් පැත්තට තියෙන පඩිපෙළ එන්න ඕනේ. රයිට් කමෙන්ට් කරගෙන යන්න මොකද්ද මේ වෝටර් ෆෝල්ස් එක කියලා. මේ දවස්වල වහිනවා. ටිකක් අනුතුරුදායකයි. ටිකට් එක ගත්ත ගමන් දෙනවා වාදේ වතුරට බහින්න එපා කියලා. අපි යමු. ලස්සන view එකක්.
නයිස්. මරු ප්ලේස් එක වැස්සරන. මිනිස්සු මහතු ජීවිත ආරක්ෂක මහ ජනතාවගේ ආරක්ෂාව උදෙසා පොලිස් ජීවිත ආරක්ෂකයෙක් එකකින් ඉන්නවා. ඉස්සලගේ පොලිසිය මහතුරු දෙන්නේ ඒ ඉන්නේ ඔබගේත් මගේත් ආරක්ෂාව වෙනුවෙන්. නගිනවා නැගගෙන යමු. රයිට් ළමයි ඇහෙනවද දන්නේ නැහැ. මොකද මේ ජලයේ සද්දෙයි එක්ක රයිට් ඉතින් කමෙන්ට් කරගෙන යමු බලන්න මොකද්ද මේ ස්ථානය කියලා. කොහොමද පඩිපෙළ නගින්න තියෙන හම්මෝ කෙලින්ම ධනිස්ස නහය වදින තත්ත්වයට එනවා මේ හරියනම්. කුඩා දරුවන් එක්ක එද්දී ඉතාමත්ම පරිස්සමෙන් ටිකක් අවදානම්. රයිට් අප් ඉස්සරහදී හම්බෙමු. මේ ටික දුරක් ආවම පහළ පේන විදිය. රයිට් ඉතින් අපි යන් ඉස්සරහට ගිහින් බලමු. අතර මරු කැලෑව මැද්දෙන් යන්න දෙන්නේ. මරු හැබැයි සුපිරි. ඇයිස් බලන්නකෝ යන්න. වැස්සට එහෙම මරු පොඩි ගල් ගහ. රයිට් අපි ඉස්සරහට හම්බෙමු. තව පොඩ්ඩයි. අම්මෝ බලන්න ගන්න සුපිරිනේ කැලෑව මැදින්. තව ටිකයි. කුඩා දරුවන් එහෙම අරන් යන්න ටිකක් අපහසුයි. රයිට් අපි යමු ඉස්සරහට. එක්කනේ නම අපි ඉස්සරහදී හම්බෙමු. රයිට් යන්නේ. හම්මෝ අම්මාවා තාම අපි ගමනේ යම් බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඇස් මරු හම්මෝ ඇස් වහින්න දෙනවද දන්නේ නැහැ. මෙහෙම බහින්න නම් බෑ. ජලයට බහින්න එපා කිව්වා ටිකට් ගත්තේ ටිකට් කවුන්ටරෙන්. අපේ රටේ ස්වභාවික පරිසරය මොනතරම් සුන්දරයිද කියලා. මේවත් ඉතින් ඇවිල්ලා අත්විඳින්න ඕනේ. ආරාධනා කරන හැමෝටම එන්න මේ වගේ ස්වභාවික පරිසරයේ හිත නිවෙන තැන්. බලන්න මොනතරම් ලස්සනයිද කියලා.
අම්මා මෙන්න කෙලින්ම ශ්‍රීපාදේ මහගිරි දම්බේ නගිනවා වගේ සිද්ධියක් තියෙන්නේ. පේනවනේ කොහොමද පඩිපල් ටික. කමන්නේ නගිමු. අපි දියලට ආසන්න වෙලා ඉන්නේ. right guys. හරියට මහගිරි දම්බේ නගිනවා වගේ තමයි යාළුවනේ. දේශීය සංචාරකයෝ පිරිසක් ඉන්නවා. නැගලා බහින ගමු. ඔගේ විදේශීය සංචාරකී විශාල ප්‍රමාණයක් ඉන්නවා. right යාළුවනේ. right හරිම මහන්සි. අම්මෝ සංචාරකයෝ පහලේ දැන් ඉහළට නැගගෙන එනවා. right එහෙනම් guys අපි යන් ඉස්සරහට මම ආවේ මේ පළවෙනි පාර. guys අපි යමු. පේනවා යාළුවෝ දැන් ඔයදී මොනතරම් මහන්සියද කියලා. මෙතන තියෙනවා එක ප්ලේස් එකකට නගින්න. right එතනින් අපි බහලම් බලමු. ඊට පස්සේ මේකෙන් උඩට යමු. සංචාර ෆොටෝ ෂූට් එකක් කරනවා. nice. බලන්න ගියාලුනේ කොහොමද කියලා. මේ තමයි අපේ අසිරිමත් සුන්දර ලංකාව යාළුවනේ. ඇයිස් මේ තමයි guys රම්බොඩ waterfalls. රම්බොඩ දිය ඇල්ල. මේකට ඉහළින් තියෙනවා තව පූණ ඇල්ල කියලා දියඇලි දෙකක් එකට එකතු වෙන තැනක්. බලමු කාලගුණෙත් එක්ක යන්න පුළුවන් වෙයිද කියලා. කාලගුණෙත් එක්ක යන්න පුළුවන් වුණොත් අපි එතෙන්ටත් යමු. මේ ලංකාව විශාල සංචාරකින් ප්‍රමාණයක් ඉන්නවා මෙතන. අද නම් ටිකක් ජලය පොඩ්ඩක් වැඩි මේ දවස්වල වර්ෂාව හවස් වෙද්දි මේ පැත්තට. ඒ හින්දා පහළට බහින්න පුළුවන්. පහළ ඉන්නවා සංචාරකයෝ. පහළටම ගියා හැකි දියැල්ල වැටෙන තැනට. right අපි පහළට ඉහළට ගිහිල්ලා අපි එන ගමන් ආය right guys එහෙනම් ඉහළට යන් අපි මේකේ
අපි ආපස්සට හැරුණා. හැරිලා මෙතනින් ඉහළට තියෙන පඩි පෙළ. අපි දැන් ඒක දිගේ තමයි යන්න යන්නේ. right. අපි යන්නේ. මේකේ විදේශීය සංචාරකයන්ගේ ටිකට් පතක මිල රුපියල් 200යි. දේශීය සංචාරකයන්ගේ රුපියල් 50යි. කතා කරගන්නවත් බෑ මහන්සි. ඉහළට නැගලා right. නැගිම අපි ඉහළටම බලන්න යාළුවනේ මේ පරිසර පද්ධතිය මොනතරම් සුන්දරයිද කියලා. යාළුවනේ අපි යමු. සංචාරකින් දෙන්න කියනවා. right. එතන උඩ ඉඳන් තමයි බලන්න තියෙන්නේ. අපි යන් එතෙන්ට. Guys. කතා කරන්න පරණ යාළුවනේ මහන්සේ මෙන්න මෙතනින් නම් තමයි මේක ලස්සන බලන්න තියෙන්නේ. බලන්න මොනතරම් සුන්දරයිද දැකුම් කළුද කියලා. මේ අපේ පරිසර පද්ධතිය ජෛව විවිධත්වය මොන වගේ සුන්දරයිද කියලා බලන්න. ඒ අපූර්ව දසු ඉතින් ඔයාලත් එන්න මේ වගේ තැන් වලට. කැලිකසල අපද්‍රව්‍ය බැහැර කරන්න එපා. මේ ජල පෝෂක මෙවුවා. මේ පරිසර පද්ධතිය රැක ගන්න එක රටේ පුරවැසියන් විදියට අපේ වගකීම. ඔන්නේ එහා පැත්තේ දකුණු පසින් පේනවා. ඈතින් පේන්නේ යාළුවනේ කොත්මලේ ජලාශය. මේ දියැල පහළට ගලා ගිහිල්ලා එකතු වෙන්නේ අවසානයේ කොත්මලේ ජලාශය. ඈතින් පේනවා කොත්මලේ ජලාශය. Right guys. මෙහා මේ ලස්සන දියැලේ නම් අපි සමුගන්නයි හදන්නේ. අපි කිව්වේ මං යාළුවනේ එන විදිහ කියනවා. ඔයාලා නුවර
කොළඹ ඒ පැත්තේ ඉඳන් එනවා නම් ඔයාලා කොළඹ පැත්තේ ඒ කියන්නේ පේරාදෙණිය හරහා එනවා නම් කොළඹ පැත්තේ එන අයට කොළඹ දිශාවෙන් එන අයට පේරාදෙණිය නගරයෙන් ගම්පොළ හරහා නුවරඑළිය පාරේ එද්දී ඒ වගේම නුවර පැත්තේ ඉඳන් එන අයට පේරාදෙණිය නගරයෙන් වම් පැත්තට ගම්පොළ හරහා නුවරඑළිය මාර්ගයේ පුස්සල්ලව නගරය පහු කළා ඉදිරියට එද්දී හම්බෙනවා ඊට පස්සේ තවලන්තනට පස්සේ හම්බෙනවා රම්බොඩ නගරයේ පොඩි නගරයක්. මේ නගරයෙන් බහින්න නගරේ බහිනවත් එක්කම ඉස්සරහින් තියෙන පාලමක් තියෙනවා. මේ දියැල එන ජල පාර යන වතුර පාර යන. එතනින් වම් පැත්තට තියෙනවා පඩිපෙළක්. එතන තියෙනවා පඩිපෙළ පටන් ගන්න තැනම ටිකට් කවුන්ටරේ දේශීය සංචාරකයන්ගෙන් රුපියල් 50යි. විදේශීය සංචාරකයන්ගෙන් රුපියල් 200යි. ඒ පඩිපෙළ දෙකේ උඩටම ආවහම පරිසරයේ සුන්දරත්වය, ජෛව විවිධත්වය විඳ දරාගෙන මේ කැලේ මැදින් උඩට ආවහම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලංකාවේ අසිරිය, ඒ වගේම ලංකාවට ඩොලර් මවන, ලංකාවේ ආර්ථිකයට පුංචි හරි සහයෝගයක් දෙන ස්වභාව සෞන්දර්යය විසින් නිර්මාණය කරන ලද මෙන්න මේ ලස්සන දියැල්ල බලන්න ඔයාලටත් එන්න පුළුවන්. කුඩා දරුවන් එහෙම එක්කෙද්දි දෙමව්පියෝ එනවනම් ටිකක් ප්‍රවේශමෙන්. මොකද ලිස්සන සුළුයි. ඒ වගේම වැහි දවස්වලට එනවනම් තරමක් අවධානය. මොකද ඉහළට වහිද්දි එකපාරම මේකේ ජල මට්ටම වැඩි වෙනවා. ඉතින් ඒ වගේ පොඩි අවධානයක් තියෙනවා. විශේෂයෙන්ම ආවට කමන්නේ ජලයට බහින්න එපා. ඒ අසිරිය විඳින්න. මොකද පළමු ආරක්ෂාව කියලා තියෙනවා. හැමදේටම කලින් ආරක්ෂාව. රයිට් අපි දියැලේ නම් පාතට යනවද? කමන්නේ. අපි එතනට යමු. ඕන්න නැහැ නේද? ගොළු වුණා යාළුවනේ. කමන්නේ. අපි යමු ඉස්සරහට. දැන් ඉතින් කොල්ලනේ කලබල වෙන්න එපා. වලලු දාපු අධ්‍යා කියලා. ඔයාලත් එන්න. ඇවිල් බලන්න. right. ඉතින් බෑගෙන යන්න. Yep, my යාළුවනේ. ඔන්නනේ දිය පහර කඩා හැලෙන විදිය පහලට. සත්‍යයි. යාළුවනේ අපේ කොහොමද කියලා ලංකාවේ අසිරිය අපේ රට හිඟමනේට වැල්ලා තියෙන වෙලාවේ අපේ මිනිස්සු තමාරුවෙන් ජීවත් වෙන වෙලාවේ මෙන්න විදේශීය සංචාරකයම ඇවිල්ලා අපේ ලංකාවට පොඩි ජැක් එකක් ගහගෙන ඉන්නවා. එයාලගේ ඩොර් ටික ගෙනල්ලා. ඉතින් මේ වගේ තැන් අපි වැඩියෙන් ප්‍රචාරණය කරන්න ඕනේ. මොකද විදේශිකයන් මෙරටට ගෙන්වා ගන්න හිඟමනෙන් බේරලා හරි අපේ රටේ මිනිසුන්ට නිදහසේ ඇවිදින්න කරන්න. එදිනදා ජීවිතය ගැට ගහ ගන්නවත් ආර්ථිකයක් තියෙන තත්ත්වයට රටපත් වෙන්න ඒ සුද්දන්ගෙන් ඒ විදේශීය සංචාරණිය ලැබෙන දායකත්වේවා හේතු කොටගෙන වයිට් විශාල පිරිසක් ඉන්නවාද? තව ටිකකින් වහී හරියාලුනේ. එහෙනම් අපි සමු ගන්නවා. යන්න හදන්නේ නැවත මං රයිට් අපි එහෙනම් යන් ඉස්සරහට එහෙනම් මේක සම්පූර්ණ වීඩියෝ ගෙනාවොත් දිග වැඩි වෙනවා යාළුවනේ. බලන්න ඔයාලටත් එපා වෙයි. නමුත් ඉතින් නැවත
දියැල්ලේ මෙතන ඉඳන් අපි එහෙනම් යමු ගමනාන්තයේ අවසානය දක්වා. එනවා මට මගදී හම්බුණු කට්ටිය තාම නගිනවා. නැගලා දැන් දියැලට බහින ගම. බලන්නකො මගේ කොහොමද කියලා එතකොට ස්පීඩ් එකනේ. right. දැන් නම් ටිකක් එච්චරම වෙහෙස වෙන්නේ නැහැ. මොකද දැන් තියෙන බහින්න යාළුවනේ ඔන්න ඉතින් ගමනේ අවසානය දක්වා යනවා. ආවා ගමනේ අවසානය නම් එද්දී ආවේ රම්බඩ පෝල්ස් දියැල්ල බලන්න. right. මේකම තියෙනවා යාළුවනේ තව දියැල්ලක්. එක නම් කියන එකට පූණා ඇල්ල කියනවා, පූණාරි ඇල්ල කියනවා. ඒකට දැන් නම් මට යන්න වෙලාවක් නැහැ. මොකද මේ වර්ෂාව ඇදහැලෙන්න ඉතාම ආසන්නයි. ඉතින් ඒ හින්දා පිටත් යන්න කියලා බැලුවේ මේ සුන්දර ස්ථානේ. අර ඉස්සලා හම්බුන නම් කියලා ටික යනවා පල්ලෙහා. කොල්ලනේ ඇවිල්ලා කෙල්ල එහෙම ටෝක් කරන්න එපා. right. අපි යමු. හරියාලුනේ ඉස්සරහට හම්බෙමු එහෙනම්. ඉස්සරහට කියන්නේ මෙතන ලස්සන මෙතන ප්ලේස් එක. ළඟ තමයි ඉති බලන්න ඉන්න යාළුවනේ මේ කුණ්ඩල්ලෝ හැමත් ඉන්නවා. අවදානෙන් යන්න කුණ්ඩල්ලෝ හැම කයි. right එකනේ යාළුවනේ ඉස්සරහට හම්බෙමු එනවා. යාළුවනේ මගෙන් තියෙනවා අතර මගෙන් පාතට ඉන්න බෑ දාඩිය වැහි යවුව රස්නේ. පොඩ මුණ හොද ගමු අපි ගිහින්. right යාළුවනේ. බලන්න කොහොමද කියලා. අපේ රට මොන තරම් ලස්සනයිද කියලා නේද? මෙච්චර ලස්සන රටක්. බලන්න ජල පහර කොහොමද කියලා. right guys. බලන්න යාළුවනේ මෙතන ගල් වෙන පට්ටනේ. බලන්න වැස්සකට හැම උනත් ඉන්න ඒ ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරලා තියෙන විදිහ. මේ යන පාර හදිස්සිය වැස්සකට එහෙම නැස්සොත් මෙතන මොවා වෙන්න පුළුවන්. ඒ විදිහ සියලු දේම අනිත්‍යයි.
ඉතින් ඒ හින්දා අවදානම කොයි වෙලේද කියලා කියන්න බෑ. වයිට් එකෙන් අපි ගමනේ අවසානට අවිල්ල ඉන්නේ. තා පොඩ්ඩෙන් අපි ගමනේ අවසානට ළඟා වෙනවා. මොකද කියන්නේ අර මෙතන තියෙන අත්තම්ම කෙනෙක් ඉන්න කඩේ රොටි කඩේ අද ගොඩක් තියෙනවා. අපි ලොකු සුකෝපභෝගී හොටෙල්ම හොයන්නේ නැතුව එයාලගේ ආර්ථිකයට පොඩ්ඩක් සවියක් වෙන්න ඇවිල්ලා. right යාළුවනේ. බෙලි මල්ලයක් අබ්බම ගිහිල්ලා ඉන්න අච්චම්ම කෙනෙක්. බෙලි මල් තියනවද? බෙලි මල්ලයක් තියෙනවා. හරි යාළුවනේ. ඔයාලට පෙන්වන්න බැරුණා ටිකට් එක. මේ තියෙන්නේ රම්බොඩ දියාලයට ප්‍රවේශ වීම සඳහා පාසුකම් සැපයීමේ ගාස්තු රුපියල් 50. කොත්මලේ ප්‍රාදේශීය සභාව පූණ්ඩලුවය. Entry facility fees for Ramboda Falls. right tender. හරියන්නේ. right මේ අම්මයි බෙලිමල්ලයක් ගත්තා. බෙලිමල්ලක බීලා අපි හම්බෙමු. right කාලේ මෙන්න තියෙන හකුරුත් එක්ක බෙලිමල්. රටවත් හකුරුත් එක්ක බෙලිමල් වන්න පුළුවන්. පොල් කට්ටේ. ඒක නම් පට්ට. right එහෙනම් අපි අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ. අවසාන මොහොතට. ඒ කියන්නේ මෙතනින් පහළ ප්‍රවේශ මාර්ගයේ පටන් ගන්න ස්ථානේ. එතනින් හම්බෙමු හිනා යාළුවනේ. right යාළුවනේ. අන්න අපේ ගමනාන්තයට ආවා. මම ෂර්ට් එක හොද ගන්න ඕනේ. දැන් චූටි දියටි පාරව. හරි එහෙනම් මගේ ආදරණීය යාළුවනේ. අපි එහෙනම් නැවත ප්‍රවේශ මාර්ගයේ පටන් ගත්ත තැනට අපි නැවත පැමිණලා ඉන්නේ. දැන් නම් කාලගුණේ කෙමෙන් අයහපත් වෙගෙන ඉන්නේ. වර්ෂා වැදහැරෙන්න. සංචාරකයන් තාම පැමිණීම අඩුවක් නැහැ. එනවා කට්ටිය. right. ඔයාලට පේනවනේ සංචාරකයන් ගොඩක් වෙනවා. දේශීය සංචාරකයන් වගේම විදේශ සංචාරකයන්. මේ තියෙන්නේ නුවරඑළිය පාර. මං කිව්වේ ගම්පොළ පේරාදෙනිය ගම්පොළ කුස්සල්ලාව තවලන් තැන්න. ඊට පස්සේ හම්බෙන්නේ මෙතන තියෙන රම්බොඩ නගරය, කුඩා නගරය. ඒ රම්බොඩ නගරයත් එක්කම තමයි මේ පාලම තියෙන්නේ. ඒ කියන්නේ මේ රම්බොඩ දියඇල්ල ගලා යන ජල දහර ගලාගෙන යන ස්ථානේ. ඉතින් එන්න මේ වගේ සුන්දර තැන් නරඹන්න. එවිල මේ සුන්දරත්වය විඳින්න. විඩාබරව ඉන්න මනස පොඩ්ඩක් හරි සැහැල්ලු කරගන්න අනිවාර්යයෙන්ම මේ වගේ තැනකට අවිල්ලා ඒ රසස්වාදයේ, ඒ පරිසර සුන්දරත්වයේ, ඒ ජෛව විවිධත්වයේ විඳින්න දුවදරුවට කියලා දෙන්න. ඒවා සුරක්ෂා කරගන්න හැටි, ආරක්ෂා කරගන්න හැටි දුවදරුවට කියලා දෙන්න. මේ ජෛව විවිධත්වය, මේ පරිසරය මේ නිසා තමයි අපි හුස්ම ගන්නෙ. ඉතින් ආදරණීය ඔබ සැමටම ආරාධනා කරනවා මේ වගේ තැන් ඇවිල්ලා නරඹන්න, ආරක්ෂා කරගන්න, පිරිසිදුව තබා ගන්න කියලා. බලන්නකො. මොනතරම් සුන්දරයිද කියලා. right එහෙනම් මගේ ආදරණීය යාළුවනේ මම සමුගන්නයි හදන්නේ නම් මේ වගේ ලස්සනම වීඩියෝ එකකින් නැවතත් හම්බමු. අපි මේ අදාවේ රම්බොඩ වෝටර්ෆෝල්ස්, රම්බොඩ දියඇල්ල බලන්න. මේ දියඇල්ලෙම තියෙනවා තවත් දියඇලි දෙකක්, පූර්ණ ඇල්ල කියලා. යම්තම් මේ සමහරක් අය නම් කරන පූර්ණ ඇල්ල කියන්නේ මේ රම්බොඩ ඇල්ලම කියලා. නමුත් පූර්ණ ඇල්ල තියෙනවා. පූර්ණ ඇල්ල එක දියඇලි දෙකක්.
ජලයේ පාට දෙකක්. එකක් සාමාන්‍ය බොර පාටට, අනික මේ පේන මේ ජලයේ පාට සාමාන්‍ය ජලයේ පාට. එතෙන්ට අද යන්න බැරි වෙනවා, මොකද වැස්ස ඉතාම ආසන්නයේ තියෙන්නේ. ඉතින් අපි ඒරියා වලට ගිහින් පූණ ඇල්ලට යමු අපි වෙන දවසක. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ සුන්දර තැන් එක්ක ලංකාවේ විවිධ තැන්වල සුන්දරත්වයත් එක්ක ඉස්සරහට හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. හැමෝටම යහපතක්ම වේවා. සුබ දවසක් වේවා. සුබ අනාගතයක් වේවා. ජයෙන් ජයම වේවා. මම දයන් දර්ශන